වැඩිය කන්න එපා. පොඩ්ඩක් පැන්රස ජාති කන අඩු කරනම් හරි අයෝක. පොට්ටක් විතර මහත්තලා ගෙනේ වෙනස්සලා මහත්තලාද මන්දා. අර පෑදාසයක් බඩකිටලිට ඩට ඇත්තෙන්නේ ඒක කට ඒකට තමයි මම මෙම කෙට්ටුනේ. පොඩක් එක්සසයිස් කරලා බලන්නකෝ. පොඩක් පිළිවෙලකට ඉන්න ඉතින් ඔයාලා ගෙදර මතයිනේ ඒක තමයි ඔය. පොඩ්ඩක් බර අඩු කරගන්න බලන්නකෝ ඉතින්. එක සැරයක් හරි ඩයට් කරලා බැලුවද? පොඩක් අඩුවෙන් කන්න. මීට වඩා ටිකක් හොඳයි කලින්. I feel like punching you in the face. බය වෙන්න බය එහෙම කිව්වට ගන්නෑ. ඔයාලා හිතාගෙන ඉන්නේ හැමෝම මාත් එන්නේ පිළිවෙලක් නැතුව කාලා. නැත්තම් ගෙදර කවුරු හරි මහත හින්දා ජෙනටික්ස් වලින්. එහෙම නැත්තම් කිසිම එක්සර්සයිස් එකක් නොකර අලයක් වගේ ඉඳලා. එහෙම කියලාද? එහෙමම නෙමෙයි. සමහර ලාවට මොළය සම්බන්ධ සැත්කමක් කරොත් මොළේ තියෙන හයිපොතැලමස් කියන කොටස ඩැමේජ් වෙලා තියෙනවා නම් පිටියුටරි ග්ලෑන්ඩ් එක කියන කොටස ඩැමේජ් වෙලා තියෙනවා නම් ස්ටෙරොයිඩ් කියන බෙහෙත් වර්ගය ගන්නවා නම් ඒ වගේම පිටස්තරින් හෝමෝන් ගන්නවා නම් සහ අපේ තියෙන හෝමෝන් සමතුලිතතාවය රැකිලා නැත්තම් ඒ හැම වෙලාවකදීම අපේ බර අඩු වැඩිවීම් වෙන්න පුළුවන්. ඒක නිසා කතා කරද්දී පොඩ්ඩක් හිතලා කතා කරන්න.